ඉෂිවලට රුධිරය සපයන්නේ කිරීටක දමන. මේ කිරීටක දමනියේ මේ වගේ ලිපිඩ තැන්පතුවක් හදිස්සිවත් වුණොත් මොකද වෙන්නේ? ආන්න වගේ හાર્ට් එකේ පේශි වලට හරියට ලේ සප්ලයි වෙන්නේ නැහැ. එතනදී වගේ හાર્ට් එකේ තියෙන පේශි ටික ටික දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පේශි සෛල ටික ටික මැරෙන්න ළඟයි. ඒගොල්ලෝ ටික ටික අඩපණ වෙන්න හදනවා. ඒ කියන්නේ වගේ හાર્ට් එක හරියට වැඩ කරන්නේ නැතුව යන්න හදනවා. එතකොට තමයි ඔන්න ටික ටික පපුව රිදිල්ලක් ඇති වෙන්නේ. ඔකට කියනවා අපි ඇන්ජයිනා කියලා. අපේ හાર્ට් ඇටැක් එකක් බවට පත් වෙන්න කලින් වාට නිකන් අර ලොකු පපුවේ වේදනාවක් ඇති වෙන්නේ අන්නේ අවස්ථාව. හරි. ඒකත් එක්ක ඊට පස්සේ ඒක heart attack එකක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. කියන්නේ හෘදයාබාධයක් බවටම පත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ළමයි හෘදයට රුධිරය හරිද සප්ලයි වෙන එක පොඩි ආබාධයක් ඇති වුණොත් ඒ වගේ හෘදයාබාධ තත්ත්වයක් එහෙම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඔයාගේ blood pressure එක වැඩි නම් හරිද ඒකට හේතුව කොහේ හරි මේ බට ජාලයක් නෙමෙයි මේක. බට ගොඩාරියක් වගේ ඇඟේ තියෙන බට ගොඩක් තමයි මේක. හරිද? මේ කොහේ හරි තියෙන බටේක બ્લોක් එකක් හින්දා මොකද වෙන්නේ? මුළු ඇඟේම ලේ අනේක හරි අමාරුවෙන් තමයි දැන් දුවන්නේ. දැන් මොකද වෙන්නේ? එහෙම අමාරුවෙන් දුවවන්න ලොකු බලයක් දෙන්න ඕන කවුද? ඔයාගේ heart එක. එතකොට වෙනද සාමාන්‍ය විදියට heart එකෙන් ලේ සප්ලයි කරනවට වඩා දැන් මොකද වෙන්නේ? ඔයාගේ heart එකට වෙනවා 3 ගුණයකින් ස්පීඩ් මේක වැඩ කරවන්න නැවත නෝමල් කරවන්න නම් නේද? එතකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම heart එකේ හෘදයේ වේගය වැඩි. එතකොට හෘදයේ සංකෝචන වේගය වැඩි. එතකොට මේක ඉක්මනට අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මේක ඕනකට වඩා වැඩ කරනවා.